හෙලෝ කොහොමද ඔයාලට ඔන්න මේක නම් දිගම වීඩියෝ එකක්. මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි ගියපු අපේ ඇනුවල් ට්‍රිප් එක. ඉතින් ඔන්න ඔය කට්ටිය තමයි අපි ට්‍රිප් එකට එකතු වුණේ අපිත් එක්ක අපේ කෝපරේට් සෙට් එක. ඉතින් අපි උදේ පාන්දරම ගියා. උදේ පාන්දර කොහොම හරි 4 මාට් යන් කියලා ලෑස්ති වෙලා කොහොම හරි එතනින් පිටත් වෙනකොට මං හිතන්නේ 5 පහු වෙලා අපි යන්නේ නුවරඑළිය. ඉතින් අපි මුලින්ම ස්පොට් එක නතර කරා, ප්ලේස් එක නතර කරා ටී එකක් බොන්න. ඉතින් කට්ටිය නිදිමතේ ඇවිල්ලා මෙන්න මෙතනින් ටී එකක් ගත්තා. අනේ මට ප්ලේස් එකේ නම් මතක නැහැ, සමා වෙන්න. මෙතන ෆොටෝ ෂූට් එකක් යනවා. ඉතින් ෆොටෝ ෂූට් එක යනක මං අපි තේ බීලා ඉවර වෙලා ආයෙත් අපි දැක්ක මෙන්න මේ ලස්සන දියැල්ල. අපි ඇත්තටම ගියේ අවිස්සාවෙල්ල පාරෙන් දාලා ගියේ. හැබැයි ජීවිතේට මම රෙකමන්ඩ් කරන්නේ අවිස්සාවෙල්ල පාරේ යන්න කියලා. මොකද වංගු වැඩි. හවස එනකොට පුදුම අමාරුවකින් ආවේ. ඒ හින්දා මම මේ පාර රෙකමන්ඩ් කරන්නේ නැහැ කාටවත්. හරි. මෙන්න මේක බලන්නකෝ. බලන්න ලස්සන. ඉතින් අපි උතන ලස්සන හින්දාමයි නතර කරේ සහ ෆොටෝස් ගත්තා. ඒව දාන්නේ මේකේ. ඉතින් අන්තිමේදී අපේ ආවා නුවරඑළිය. හරි. මේක ඇවිල්ලා මූන් ප්ලේස්. මූන් ප්ලේස් එකේ හුළඟ වැඩි සහ එතන ඇත්තටම ඒ කියන්නේ හැම ලස්සනයි. තනිය බලන්න දෙයක් නෑ. ඒක හරි. හැබැයි ඒකේ ලොකුවට මේ අර ලොකු නිකන් රවුමක හැඩයට තමයි ඒක තියෙන්නේ සහ ඒක උඩට නගින්න ඕනේ. නැග්ගට පස්සේ පුදුම හුළඟක් තියෙන්නේ. පුදුම හුළඟක්. හරිද? පුදුම හුළඟක්. කොහොමද එතන ෂෝක් අනේ ආයේ නෑ යන්න තියෙන පාර. ඔගොල්ලෝ ගිහිල්ලාම බලන්න ඕනේ. ඔන්න අපි මම යන ගමන් මට වීඩියෝ ගන්න බැරි වුණා. එන ගමුත් මම වීඩියෝ කරා. මං හිතන්නේ මගේ මේකේ වීඩියෝ වෙලා නැහැ. ඉතින් එතනත් බලලා අපි මේ යන ගමන් ආයේ ඒ කියන්නේ අපි කොහොමත් අපේ මේ රිසෝට් එකට ගියේ නැහැ. ඔය යන අතරතුර තමයි අපි ඔය මේ මූන් ප්ලේස් එකට ගිහිල්ලා ඊට පස්සේ ගෙගරි ලේක් එකට යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් ඔන්න අපි ෆයිනලි ගෙගරි ලේක් එකටත් ආවා. පව්වනේ මේ පෝනියෝ උන්ගේ මූණවල් දිහා බලපුවම උන්ට පුදුම මහන්සියක් තියෙන එක. ඇත්තටම මේක හොඳයි. ඉතින් අර කට්ටියගේ විනෝදාස්වාදයට තියෙන ඒකට මම මුකුත් කියන්නේ නැහැ. හැබැයි උන්ගේ මූණවල් දැක්කම හරිම පව්වනේ. උන්ට හරිම මහන්සි. anyway හරි. අපි කොහොමද ගෙගරි ලේක් එකට ආවා. අපේ කට්ටියට පොඩි නෙමෙයි ලොකු දුරදුකක් ආව බෝට් එකේ යන්න ඕනේ කියලා. ඉතින් හරි මචං යන්. අපි ඔන්න දැන් බෝට් සවාරියක් යන්න තමයි හදන්නේ. මේකේ මේ බෝට් එකක් තිබ්බා. තව අර නිකන් රෝංගාල යන බෝට් එකකුත් තිබ්බා. ඒක මම හිතන්නේ ගාන වැඩි. කොහොම හරි අපි ටීම් එකම මේක යන්න තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් ෂෝක් අනේ මම ඔය වගේ ගිය පළවෙනි පාර බොරු කියන්න ඕනේ නෑනේ. කොහොම හරි ඒක ෂෝක්. බලන්න ලස්සන. ඒ වෙලාව මම හිතන්නේ හවස 5 අනේ මන්ද ඒ වගේ කොහොම හරි හවස් වෙලා හොඳේ කියුට්. ඒ කියන්නේ පැත්ත හරිම ෂෝක් අනේ. ෂෝක් සීතලයි ඔක්කොමත් එක්ක හරිම ෂෝක්. බලන්න මේ හරි අනේ කොච්චර ෂෝක්ද කියලා. ඇත්තටම හිත නිදහස් වෙනවා මේ වගේ තැනකට ගියපුවම. අර වැඩ කරලා ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට මේ වගේ තැනකට ගියපුවාම හිත මාරු විදිහට රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉඳලා හිට ට්‍රිප් එකක් යන්න ඕනේ නැද්ද? ඔන්න ඉතින් බලන්න ඊවිනිං එක නයිට් එක අපේ ඩිනර් එක අපි ගත්තේ මේ ගිනිමැලේ වටේ ඉඳලා. කියන්නේ අපි ඇතුළට ගියේ නෑ. මේ ගිනිමැලේ වටේ තමයි ඉඳගෙන අපි මේ ඩිනර් එක ගත්තේ. පුතෙක් විනෝදාස්වාදයේ සඳහා මේ ටික බලන්නකෝ. ඇතිනේ මට මරණ තර්ජනය ඉන්නන්නේ. හොඳයි. මේ අපේ පහවදා උදේ කෑම අරගෙන අපිට තිබ්බේ අපේ ප්ලේස් එකකින් අයින් වෙලා යන්න. ඔක්කොම දේවල් අතු ගාගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි. අපේ සෙකන්ඩ් ඩේ කී අපිට කරන්න තියෙන්නේ බෝම්බුරෙල්ල බලන්න යන්න. ඉතින් අපි උදේම පැක් කරගත්ත. උදේම කියන්නේ ඇත්තටම මේ
කාලා බීලා ටිකක් වෙලා ඉඳලා තමයි අපි ගියේ. අපේ ලගේජස් ටික ඔක්කොම දාගත්තා. ඊට පස්සේ ඉතින් සමුදිලා යන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ රිසෝට් එකෙන් පිටත් වෙනකොට 11-12 වගේ ටයිම් එකක් ඇති මට මතක හැටියට. ළමයි මම මේකේ මාස 3-4කට විතර කලින් ගියපු vlog එකක් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඒක මිස් වෙච්ච එකක්. අතට මට ඩීටේල් වයිස් මතක නැහැ. හැබැයි මම උගලන්ට අපිට ගියපු මේ බජට් එක කොහොමද කියලා කියන්න. කොහොම හරි අපි ඔක්කොමලා 13ක් වගේ ගියා. අපේ ටීම් එකේ කට්ටිය විතරයි ගියේ. ෆැමිලිස් ගියේ නැහැ. එක්කෙනෙක්ට කොස්ට් එක 14000ක් 15000ක් වගේ ගියා. ඒ කියන්නේ 190ක් ඉඳලා ගියපු දවසේ ලන්ච් එකයි ඩිනර් එකයි පහුවදා බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එක ගත්තේ නෑ. ඒ ටික අරගෙන ආවේ. එතකොට රූම්ස් කොහොම හරි තිබ්බා. ෆැමිලි රූම් 2යි ඩබල් රූම් 2යි ට්වින් රූම් කියලා එකක් තිබ්බා. ඒකෙන් එකකුයි තව සිංගල් රූම් එකක් වෙනම ගත්තා. සිංගල් රූම් එක ගත්තේ අපිත් එක්ක ගිහපු ඩ්‍රයිවර් ඒ අංකල්ට දෙන්න. මේ අනිත් රූම්ස් ටිකේ තමයි අපි කට්ටිය හිටියේ. කොහොම හරි ෆැමිලි රූම් දෙකක් තිබ්බනේ. ෆැමිලි රූම් දෙකෙන් එකක් ගර්ල්ස්ලා ගත්තා එකක් බොයිස්ලා ගත්තා. මට ඇත්තටම මේ ඇතුලේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ගත්තේ නෑ මම කොහොමත්. මේ ඒකේ තියෙන්නේ හෝල් එක වගේ ඇතුලේ රූම්ස් බෙදලා තින්නේ ආයන ලස්සනයි. සර්ච් කරලා බලන්න Google එකේ Little England Bungalow කියලා තමයි නම දාලා තියෙන්නේ. ඒක හැබැයි Little England ඔරිජිනල් එක නෙවෙයි. ඒ වගේ එකක් රිසෝට් එකක් ඒක. හැබැයි උඩ නම දාලා තියෙන්නේ Little England Bungalow කියලා තමයි දාලා තියෙන්නේ. ප්ලේස් එක හොඳයි. කෑම බීම රහයි අවුලක් නැහැ. ඉතින් අපි කොහොම හරි ඔය යන්න තියෙන පාර ලස්සනයි. මෙන්න මේ වගේ යන්න තියෙන්නේ. නෑ ෂෝක්. ඉතින් අර ගංගා ඇලදොල් අර කන්ද වගේ තියෙනවා. ඒතොර ගල් වලින් ඒ වගේ අස්සෙන් යන්න තියෙන හරි ෂෝක්. කොහොමද අපි අන්තිමේදී ආව ප්ලේස් එකට. මේ අපි ගියපු පැත්ත අර උඩ පැත්තනොත් යන්න පුළුවන් පාරක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහොමද යන්නේ කියලා. අපි මේ පාරෙන් ආවේ. කොහොමද ඔය ඔතන පල්ලහ ගල් වගේක් තියෙන. අපි ඒ හැරියට වෙනකම්ම ගියාර ෆොටෝස් ගහන්න ගෑල් ළමයි දෙන්නෙක්. අපි ඒ හැරියට වෙනකම්ම ගියා. අර උඩ පැත්තෙන් එන කට්ටිය අපි අනිත් පැත්තෙන් ආවේ. හරිම ෂෝක්. ඒ කියන්නේ අර මයින්ඩ් එක මාර විදිහට රිලැක්ස් වෙනවා. ඇත්තටම මට ආයෙ දවසක මං එනවමයි කියලා එන්නේ දාලා යන්න බෑ එතන. ඒ තරමටම හරියට හිත ඇද ගන්නවා. ඒ කියන්නේ හරි ෂෝක් අනේ. ඒ කියන්නේ DLL ළඟට ගිහපු පළවෙනි පාර. කියන ඔච්චර ළඟට ගිහපු පළවෙනි පාර. අර ඉතින් අර හුළඟත් එක්ක වතුර එහෙම ඇඟට වදිනකොට හරිම ෂෝක්. අනේ හරිම කාම්. හරිද? සුපිරි. ඉතින් ඔයාලත් ගිහිලා නැත්තම් එකපාරක් හරි අනිවාර්යෙන් යන්න. මිස් කරගන්න එපා. මේ වගේ ලස්සන දේවල් ලංකාවේ තියෙද්දි නොබල ඉන්න හොඳ නෑ. ගිහින් බලන්න. අර ගියපු ගමන ආපස්සට ඇවිල්ලා ලන්ච් එක ගත්තා. ඉතින් අර නැග්ග ඔක්කොම ටික ආයෙ බහින්නත් එපා. බහිනකොට නම් අමාරුව නැහැ. නගිනකොට තමයි අමාරුව තියෙන්නේ. හැම එකම එහෙමනේ. එහෙනම් ඉතින් ටටා බයි කියලා අපි සමුදිලා යනවා. අතරම ට්‍රිප් එක මාරු එක අමතක වෙන්නේ. මොකද පළවෙනි පාර කන්දත් තරණය කරලා ඒ වගේ DLL බලන්න ගියපු එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ ටීම් එකක් එක්ක ගියපු එක. ඒකින්ද ඒක අමතක වෙන්නේ. ඉතින් ලන්ච් අරගෙන කොහොම හරි එතනින් පිටත් වෙද්දි මම හිතන්නේ 4:05 වෙන්න ඇති. කොහොමත් අපි ආයේ කොළඹට එනකොට අපේ ප්ලේස් එකට එනකොට රෑ 8:00 වගේ වුණා මට මතක විදිහට. අතරම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් ඔයාලගේ යාළුවොත් එක්ක මේ වගේ තැන් බලන්න යන්න. ඒ වගේ තැන් බලලා කට්ටියත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වර්ක් එකකින් ස්ට්‍රෙස් වෙලා ඉන්න නැතුව පොඩි ගමන් යන මේ වගේ ලොකු ට්‍රිප් යන්න ඕනේ. චුට්ටක් ඇවිදින්න යන්න සෝලෝ ඩේට් එකක් යන්න. එතකොට කට්ටියත් එක්ක ඇවිදින්න යන්න, යාළුවන් ගෙදර ගෙවල් වල යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න. ඒ වගේ දේවල් වලින් ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් තව ට්‍රිප් එකක් තියෙනවා. මම ඒකේ vlog එකකුත් දාන්නම්. ඒකේ මම වීඩියෝස් ගත්තද කියලා මට මතක නෑ. මට මතක හිටියේ මම මේ තරම් වීඩියෝස් ගත්තේ නෑ. මේක විතරයි vlog එකක් කරන අදහසින් කරේ. හැබැයි මට vlog එක කරගන්න බැරි වුණා. දැන් ගොඩාක් පහුලා තමයි මේක දාන්නේ.
හරි එහෙනම් තව වීඩියෝ එකකින් හමුවෙමු. ඊළඟ අවුරුද්දේ මීට වඩා වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකත් එක්ක ඉන්න. bye bye.